ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු චොපර් අනතුරෙන් අවසන් ගමන් ගිය විරුවාගේ දේහය නිවසට ගෙනාපු වෙලේ ඔහුගේ බිරිඳ කියපු කතාව ගැන. අන් අයගේ දුක වේදනාවට ඉතා සංවේදී වූ හදවතක් තියෙන ආදරණීය මහත්තයා මටත් පුතාටත් පියවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින් අපෙන් වෙන්වීම අදහාගත නොහැකි බව විං කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ බිරිය වන බුද්ධිකා ලක්මිනි ගුණරත්න මහත්මිය කීවාය. එයා ශාස්ත්‍රපති උපාධිය අද තියෙන උපාධි ප්‍රදානෝත්සවයට යන්න ආසාවෙන් සූදානම් වෙලා සිටියේ යයිද ඇය කීවාය. වයස අවුරුදු 7ක් වූ සිය එකම දරුවා තුරුලට ගනිමින් කඳුළු පිරුණු දෙනෙත් ඉවර කරමින් මද වේලාවක් නිහඬ වූ ඇය ආයාසයෙන් කටහඬ අවදි කරමින් මෙසේද කීවාය. පුතාට හරිම ආදරෙයි එයා. පුතා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මහත්තයා රාජකාරී ඉවර වුණ ගමන් පුතා ගැන අහන්න අමතක කරන්නේ නැහැ. අපි ගැන සොයා බලන්න එයාගේ රාජකාරී වලට බාධාවක් කරගන්නේ නැහැ. එයා හරිම කැපවීමෙන් රාජකාරිය කළ කෙනෙක්. මගේ මහත්තයා දක්ෂ නිලධාරියෙක්. එයාගේ දක්ෂකම් මට වචනයෙන් කියන්න බෑ. තුන්වෙනිදා කැම්පස් එකේ තියෙන ශාස්ත්‍රපති ප්‍රධානෝත්සවයට සහභාගී වෙන්න සූදානමින් හිටියේ. 27 වෙනිදා මහත්තයා රාජකාරී කටයුතු සඳහා රත්මලාන ගුවන් හමුදා කඳුරට යන්න ගෙදරින් පිටත් වුණා. එදාම සවස මට කතා කරලා කිව්වා දැන් පුත්තලම පලාවිය පැත්තේ ආපදාවට ලක් වූ අයට සහන සලසනවා කියලා. එයා කවදාවත් ෆ්ලයි කරන වෙලාවට කෝල් ගන්නෙ නෑ. ලෑන්ඩ් කෙරුවාට පස්සේ තමයි ගෙදරට කෝල් ගන්නෙ. කෝල් කරන හැම වෙලාවෙම පුතා ගැන අහන්න අමතක කරන්නේ නෑ. 28 වෙනිදා සවස ලෑන්ඩ් කෙරුවාට පස්සේ අවසන් වරට මට කෝල් කරලා කිව්වා බය වෙන්න දෙයක් නෑ. එයාලා වතුරට යට වෙලා ඉන්නවා දැක්කම මට හරිම දුකයි. අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. මම දකිනවා හරිම අසරණ වෙලා ඉන්නේ. අපි ඉන්නකම් පුළුවන් විදියට අසරණ අයට උදව් කරන්න ඕන. හරිම කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා අවසන් වරට මට කිව්වේ. දුරකථන අවිහිරතා නිසා ඉන්පස්සේ අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. පස්සේ පළවෙනිදා රාත්‍රී 7ට විතර මට කෝල් එකක් ආවා ලුණුවිල ප්‍රදේශයේ අනතුරක් වෙලා මහත්තයා අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණා කියලා. මට අදහ ගන්නවත් බැරුව ගියා. මරණය අපි කාටත් උරුමයි. නමුත් මම අද ආඩම්බර වෙනවා මගේ මහත්තයා රට වෙනුවෙන් මහත් සේවයක් කළා කියලා. ඒ දේ විතරයි සැනසීමකට තියෙන්නේ යයිද ඇය කීවාය. ප්‍රභූ ආරක්ෂක සේවයේ හසල අත්දැකීම් ඇති පැය 4000කට ආසන්න පියාසර කාලයක් සම්පූර්ණ කර තිබූ ගුවන් හමුදාවේ අතිදක්ෂ නියමයෙකු වූ සියඹලාපිටිය මහතා තම රාජකාරිය දේවකාරිය ලෙස සලකා එය අකුරටම ඉටු කරන නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටියේ තම සේවා කාලය තුළ දැක් වූ පරිණත දක්ෂතා හේතුවෙනි. බාධක මැද වෙන්නප්පුව ලුණුවිල ගින් ඔය පාලම අසලට පැමිණි යානය ගොඩ බැස්සවීමට යාමේදී ඇති වූ යම් දෝෂයක් හේතුවෙන් එය අනතුරට ලක් වූ අතර නොසිතූ ලෙස මෙම යානයේ සිටි විරුවන් 5 දෙනා ජීවිතය හා මරණය අතර ද්වන්ද සටනකට ලක් විය. මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් කඩිනමින් මාරවිල රෝහලට ඇතුළත් කරනු අතර අන් අයට ජීවිතයේදී විං කමාන්ඩර් අසංක නිර්මාල් සියඹලාපිටිය මහතා සිය ජීවිතයෙන් සමුගත්තේ රටම මහත් කම්පාවට පත් කරවමිනි. 1984 වර්ෂයේ පෙබරවාරි 22 වෙනි දින ජන්මලාභය ලැබූ අසංක සජිත් නිර්මාල් සියඹලාපිටිය මහතා වැඩිමාල් සොහොයුරියක් සහ බාල සොහොයුරියක් සිටින පවුලේ මද්දුමයාය. ගම් ප්‍රදේශයේ වෙන්නප්පුව කිරිමැටියාන තුලාවයි. ජෝසෆ් වාස් මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2005 වර්ෂයේ ජූලි මාස 6 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු ඒ මහතා 48 වෙනි ආධුනික කැඩිට් නිලධාරී පාඨමාලාව හදාරා ගුවන් නියම නිලධාරීවරයෙක් වශයෙන් අධිකාරී ලබමින් ගුවන් හමුදා විද්‍යාපීඨයේ පුහුණුවෙන් පසු ගුවන් යානාංශයේ හෙලිකොප්ටර් උසස් පුහුණු පාඨමාලාව හදාරමින් බෙල් 206 212 412 MI 17 හෙලිකොප්ටර් යානාවල පුහුණුව ලබා 2024 වර්ෂයේ විං කමාන්ඩර් නිලයට උසස් වීම ලැබීය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේදී සිටිමින් වැඩිම ගුවන් කාලයක් ප්‍රයාසරය කර ඇති නිලධාරියෙකු සජිත් නිර්මාල් සියඹලාපිටිය මහතා ගුවන් පැය 4000කට ආසන්න කාලයක් ප්‍රයාසර කර ඇති බව සඳහන්ය. හෙලිකොප්ටර් යානා ප්‍රභූ ප්‍රවාහන බලකායේ ගුවන් නියමයෙකු වන සියඹලාපිටිය මහතා මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් රාජකාරී කටයුතු සඳහා ගුවන් මගින් ගමන් කරන අවස්ථාවේ ගුවන් නියමයෙකු ලෙස විශේෂ අවස්ථාවක් මොහුට ලබා දී තිබී ඇත්තේ ගුවන් හමුදාවේ විශ්වාසවන්ත දක්ෂ ගුවන් නියමයෙකු වීම නිසාවෙනි. ඉන්දියාව සහ චීනයේ පුහුණුව ලබමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ගුවන් නියමයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පූර්ණ භූමි උතුරු නැගෙනහිර ක්‍රියාන්විත සේවා නැගෙනහිර මානවීය මෙහෙයුම් උතුරු මානවීය මෙහෙයුම් 75 වෙනි නිදහස් සේවා අභිමානී එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකා පූර්ණ භූමි පදක්කම් ඇතුළු පදක්කම් රැසක් තමන් සතු කර ගැනීමට හැකි වී ඇත්තේ සිය රාජකාරී කටයුතු නිසි ලෙස ඉටු කරමින් තමාට පැවරී තිබූ වගකීම් පැහැර නොහැරි නිලධාරියෙකු බව මනාව සනාථ කරමිනි. ගුවන් නියම විං කමාන්ඩර් අසංක නිර්මාල් සියඹලාපිටිය මහතාගේ නිසල දේහය ඊයේ උදෑසන ඔහුගේ ගම් ප්‍රදේශය වන වෙන්නප්පුව කිරිමැටියාන තුලාවල පිහිටි නිවසට රැගෙන යන අවස්ථාවේ විශාල පිරිසක් දේහයට ගරු බුහුමන් දැක්වීමට පැමිණ සිටියහ.
ඔහුගේ නිසල දේහය නිවසේ තැන්පත් කර තිබියදී පැමිණි පිරිස සෝසුසුම් හෙළමින් කියා සිටියේ අපේ ගමේ ඉපදී අපි වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කුසගිනි නිවාලන්නට උත්සාහ කරමින් අපේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ මේ උදාර මිනිසාට අපි සදා ණය ගැති බවයි. ඊයේ දෙවනදා සවස 2 දක්වා දේහය නිවසේ තැන්පත් කොට සවස නිර්මාල් සියඹලාපිටිය මහතා අධ්‍යාපනය ලැබූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට රැගෙන ගොස් කතෝලික ආගමික වතාවත් වලින් අනතුරුව රත්මලාන ගුවන් හමුදා පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන යාමට කටයුතු කෙරුණි. අවසන් කටයුතු 3 වෙනිදා සවස 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.